ඔන්න ඉතින් අද ඩේලොග් එකක් කරන්න හිතාගෙන ඉන්නේ මම. ඉතින් ඔයාලට පුළුවන් අද දවසේ මම ගත කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. හායි ඔන්න ඉතින් අද ඩේලොග් එකක් කරන්න හිතාගෙන ඉන්නේ මම. ඉතින් ඔයාලට පුළුවන් අද දවසේ මම ගත කරන්නේ කොහොමද කියලා බලාගෙන ඉන්න. අපේ චුටි කිටිත් ඉන්නවා මාත් එක්ක. එයා මට වීඩියෝ එකක්වත් ගන්න දෙන්නේ නැහැ, වද දෙනවා. පේනව නේද? ඉන්නවා වාඩි වෙලා. යාගේ යාළුවා ආවනේ දැන්. ඉන්න ඔයාලට බත් දෙන්නම්. ඊට පස්සේ මම ඉතින් මිදුල අතු ගාගත්තා. අපිට නම් චූටි මිදුලක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ චූටි ඉඩ ප්‍රමාණයක් ඉතුරුලා. තියෙන ඉතුරු ටිකේ චුට්ටක් කැලේ වැවිලා. අයියා නිවාඩු දාට තමයි සුද්ධ කරගන්න ඕන. දෙන්නත් එක්ක එකතු වෙලා මල් ටිකක් හදන්නත් ඕන. අපි තාම මල් හැම හැදුවේ නෑ. මෙහෙට ආවේ අලුතෙන්නේ. ඒක නිසා ගේ එහෙමනම් අස් කරා ඒ වැඩ ටික කරා. දැන් තියෙන ඉතින් කෑම කාලා මගේ වැඩ ටික කරන්න පටන් ගන්න. ඉතින් බලාගෙන ඉන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හිටීටත් බත් දුන්න යාළුවනේ. එයා නම් කනවා. මේ තාත්තා නෑ මෙයාගේ. මිකී බබා තාම ආවේ නෑ. එයා ඉතින් යනවා නෑවිදින්න. මෙයාට නම් බත් දුන්නා. එයා කනවා ඉතින් දැන්. කිටීටත් බත් දුන්නනේ මමත් කන්න තමයි හදන්නේ. ඊයේ හදාගත්ත චිකන් තියෙනවා. ඉතින් වෙන මොකුත් හදාගන්න කම්මැලි හිතුණා මට. ඒක නිසා ඉතින් මෙහෙම කනවා. දැන් ඉතින් මම වැඩ කරන්න පටන් ගත්තා. ඊයේ මම ඔයාලට කිව්වේ ඉන්විටේෂන් කාඩ් එකක් හැදුවා කියලා. ඒක ඒ අක්කිට මේ ඒ කියන්නේ ඒක පින්ක් කලර් එකෙන්නේ මම හැදුවේ. ඊට පස්සේ එයා කිව්වා මේ ඒක ටිකක් අර ඩාර්ක් කලර්ස් වලින් හදන්න කියලා. මේ එයාට ඕනේ එහෙම කියලා. ඊට පස්සේ මම ආයෙත් බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් කරලා ඔක්කොම ඩිසයින් එක වෙනස් කරලා මේ විදිහට හදාගත්තා. ෆයිනල් අවුට්ෆුට් එක මේ විදිහට තමයි ආවේ. ඉතින් එයාටත් ගොඩක් සතුටුයි. එයා දාපු ෆීඩ්බැක් එකත් මම ඔයාලට දාන්නම්කෝ බලන්න. ඉතින් මේ වැඩ ටිකත් කරනකොට කොහොමත් 11:00 විතර වුණා. ඒකක් බොන්න තමයි හදන්නේ. මේ ඩිසයින් වගේක් තිබා කරන්න. ඒ ටිකක් කරලා තව තියෙනවා ඉවර නැහැ. තේ ටිකක් බීලා මම රොටි හදන්න තමයි හිතාගෙන ඉන්නේ. මල්ලිට සනීප නැහැ කියලා කිව්වා අම්මා. උණ හැදිලා. ඉතින් එයාට කන්නත් බෑනේ. ඒක නිසා මොන හරි හදලා දෙන්න තමයි හිතුවේ. රොටි ටිකක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. බලමු. සුපුරුදු පරිදි චොක්ලට් බිස්කට් එකත් එක්ක ප්ලේන් ටී එකක් නෙමෙයි දෙකක් තියෙනවා බිස්කට්. ඉතින් මේ දවස් ටිකේම බැහිරහ කාලා මේ මොකද්ද වගේ කට මේ එදාර මල්ලිලාව දාසේ කේක් එහෙම ගෙනල්ලා තිබ්බා. කේක් දැන් මේ බිස්කට් තාම එයාලට තේ දෙන්න එහෙම ගෙනාපුවා ඉතුරුලා තියෙනවා. අර මේවත් එක්ක බැහිරහ කන්නත් අප්පිරියයි දැන් කාලා. අයියා හවසට ටවුන් එකට ගියොත් අද මේ වඩේ හරි ගෙන්න ගන්නවනේ හවසට තේ බොන්න. මම ඉතින් තේ බොන අතරේ මේ රොටි එකට අර රොටි එක හදන්න අවශ්‍ය වෙන මිශ්‍රණය හදලා තිබ්බා. ටිකක් පිපෙන්නත් ඕනේ. ඒක නිසා අර ඊස්ට් එහෙම දාලා බිත්තරයක් දාලා එහෙම හදන්න යන්නේ. ඒක තමයි හදන්නේ මම මේ රොටිය. අර එල්ලෙන්නේ නිකන් අර හැදුවම තෝසේ වගේ යන්නේ මේ විදිහට. මේ ඉතින් දැන් හදාගන්න තමයි හදන්නේ. බලමු හරියට එයිද කියලා. මේ කොහොමත් පළවෙනි එක චුට්ටක් මේවා වෙනවා. කොහොම වෙයිද දන්නේ නැහැ මේ සැරේ. මේ මම සැරේට හදනවා. සමහර දවස්වලට රැට එහෙම හදනවා. පළවෙනි පාර දෙවෙනි පාර දාන එක චුට්ටක් අවුල් යනවා. ඊට පස්සේ හිමීට ලස්සනට හැදෙනවා. ඔන්න ඉතින් කෝරියා පළවෙනි එක චුට්ටක් මේවා වුණා. මේ බලමු අපි ඉස්සරහට ලස්සන රොටි ටිකක් හදාගන්නත් එපේ. රොටි ටික හදන අතරේ මම ලුණු සම්බෝලයක් හදන්න ලුණුත් කපා ගත්තා. ඔන්න හදාගත්ත රොටි ටික යාළුවනේ. අවුලක් නැහැ නේ එන්නේ හදලා තියෙනවනේ. ඔය ටික තමයි හදාගත්තේ. අංජ ක්‍රොස් වෙච්ච ටික මට. ඇයි මුල් දෙක තුන චුට්ටක් අවුල් ගියා. පස්සේ නම් අවුලක් නැහැ. හොඳට ආවා ඊට පස්සේ. අපි දාගමු. ඒ ටිකත් අහුර ගත්තා. අයිස්ක්‍රීම් කප් එකක් තමයි තිබ්බේ අහුර ගත්තා. ඒකේ මම රොටි ටික මම ටක් ගාලා ලුණු ටිකකුත් තෙල් දාගත්තා. සීනි සම්බෝලයක් වගේ මේ කැටි මිරිස් නා ඉවර වෙලා තිබ්බේ. එදා මට මේ මාසි බලු ගෙනකොට පැකට් එකක් ගේන්න අමතක වුණා. මං හිතුවේ කලින් ගෙනාපුවා තියනවා කියලා අවුරුද්දට ගෙනාපු ටික. ඉතින් මේක දැන් ඔතාගෙන අපි ගිහිල්ලා දෙමු මල්ලිට.
ලාන්සීට් දෙකක මතා ගත්තා නැත්නම් අර තෙල් වගේ බේරෙනවනේ. මේ එතකොට ඉතින් කැත වෙනවනේ. පෙට්ටිය පුරාම යනවනේ. ඒ නිසා ඉතින් ඔන්න තමයි හදාගත්තේ. ඔන්න මම බෑග් එකකට දාගත්තා. ඒ ටික මේ නැත්තම් මේ හැලෙනවා වගේනේ. මේ අතෙන් ගෙනියනකොට ඒක නිසා මේ අම්මට යවන්න තමයි හිටියේ උණුවෙම. ඉතින් අම්මා ගිහිල්ලා නාංගිට පන්ති නිසා එකගෙන යන කලින්ම ගිහිල්ලා අම්මාවත් එදා. තාත්තා දෙයනකො තාත්තා අතර මේක දෙනවා. තාම බඩගිනි නන්නේ. දැන් 3ටත් ළඟයි වෙලාව. ටෙස්ට් කරන්න චුට්ටක් කාලා බැලුවා. අවුලක් නැහැ රසට තියෙනවා. දැන් අදින් චූටි බඩගින්නක් ආවා. ඒක නිසා කන්න ගත්තා මම. කාලේ විරවිලා හම්බ වෙමු. දැන් නම් ඔයාලට පේනවා ඇති අපිට හොඳ අවුවක් ඇවිල්ලා තියෙනවා. අද මට රෙදි හොදන්නත් බැරි වුණා යාළුවනේ. දැන්වත් රෙදි ටික සෝදලා දාන්න ඕන. දැන් නම් උයපු ඒවා හැම ඔක්කොම වලන් හැම හොදලා ඔක්කොම ගෙවල් ඇස් කරලා වැඩ ටික ඉවරයි. ඩිසයින් නම් තව තියනවා කරන්න. ඒක ඉතින් මගේ වැඩේනේ. ඉතින් ඒ ටික කරන්න ඕන. නාලා ඇවිල්ලා දැන් මම යනවා නාන්න. අයිලා ඉදිරින් තමයි අද නාන්න වෙන්නේ. මේ අපේ ලිදට වතුර එන්නේ අද. අපේ ලිදටත් වතුර ඇවිල්ලා තමයි පිරෙන්නේ. ගලාගෙන යන වතුර පාරකින් මේ වතුර ඇවිල්ලා තමයි පිරෙන්නේ. ඉතින් ඒ වතුර පාර කැඩුනොත් එහෙම මොනා හරි වෙලා ලිදේ වතුරත් නෑ. ලිදේ වතුර උනානේ නැහැ මෙතන තියෙන. හරි කරදරේ. ඉතින් වතුර නැති නිසා මෙතන මේ වතුර පාර කැඩුනම තමයි ඉතින් කරදරේ. හදන්න යන්න එපේ. ඒක නිසා ටිකක් දුර යන්න ඕනි හදන්න. අයියා තමයි යන්නේ. මං හදන්න දන්නේ නැහැ ඒක. ඉතින් ඒක නිසා ටැංකියේ තියෙන වතුර ටික ඉවර වුණොත් උයන්න කරන වතුර නෑනේ. ඒක නිසා අයිලා ගෙදරට ගිහිලා නාගෙන එන්න තමයි තියෙන්නේ. වතුර එක්කුත් අරගෙන බොන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. ගිහින් එන්නම්. බයි.